පින් ඔන්න අද්ද අහගන්න, අද්ද තේරුම් ගන්න, අද්ද දරා ගන්න, සදහටම මේක මතක තියාගන්න. ඔබ ජීවත් වෙන ඔබත් එක්ක ඉන්න ওই නෝනා සහ මහත්තයා ඔබෙන් වැඩිපුරම ඉල්ලන්නේ 1 2 3 4 5 නෙමෙයි. විශේෂත්වය. ඒක තමයි ඒ අය ආදරය කියලා හිතන් ඉන්නේ. එනිසා මන් දන්න තරමින් නම් පින්තුනේ යහපත් පෞල් ජීවිතයක් ඔබ ගත කරන්න බලාපොරොත්තු වෙන පිරිසක් නම් ඔබ ඇත මේක ඔබට කියලා සුදුසුත් නැහැ. මොකද ඔබට එහෙම දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ දුට දැන් ඕනේ. ඔබට දැන් ඕනේ වෙන ගමනක් යන්න. නමුත් ඉතින් තාමත් ඔබ මේ දෙපාර්ශ්වම අහනෝනේ. නිවන් දකින්න ඕන අයත් අහනවා. මතුවර නිවන් දකින්න ඕමනව හැදෙන අයත් මේ බණ අහනවා. එතකොට පිටින් අද ඔබේ ගෙදර ඔය වගේ ප්‍රශ්න තියෙනවා නම් සමහර ඔබ ටක් ගාලා ගිහින් හිතනවා ඉතින් මං සල්ලිත් දෙනවා, කන්න බොන්නත් දෙනවා, තෑගි භෝගයක් දෙනවා, ගෙදර ටීවී එකකුත් දාලා දීලා තියෙනවා. මම මොකද මගින් වෙන අඩුව? අඩුව තමයි පින්තුනේ ඒ හිතට මොන විශේෂත්වය ඔබ දෙන්නේ නැහැ. ඒ හිත පුදුම විදිහට පින්තුනේ පීඩාවට පත්ලා හොයනවා මේ විශේෂත්වය. හදාගන්න හදනවා නමුත් ඒ ඔබට ඒකට අවශ්‍ය වචන ටික දෙන්නේ නැහැ. සමහරට අවශ්‍ය කරන දේ ඔබට ඔළුව අත ගන්න. ඒතර ටක් ගාලා විශේෂත්වය හැදෙන්නේ නැහැ. ඔබ දකින්න පින් මේ හොඳට දකින්න. දැකලා හැමදාම ඔය කුණු ගිහි ජීවිතේ ඉන්න කෙනෙක් නෙමෙයි මම කියන්නේ. මේවා අරගෙන ගිහිල්ලා හොඳ ලස්සන ගිහි ජීවිතයක් ගත කරන්න කියන එක නෙමෙයි මම කියන්නේ. මේවා ඒ තේරුම් ගන්න මේක දැක ගන්න මොකද්ද මේ ජීවිතයක් ගත කරන කියලා මේ කරන්නේ කියලා. ඌනතාවයල් තියෙන හිත්වලට ආන්ගේ ඌනතාවයල් සපුරන්න ඔබ වචන හදනවා, මූණු හදනවා, සිනහවල් හදනවා, තේ හදනවා, කෑම හදනවා. ඒක නේද ඔය කරන්නේ කියලා. ඔබට කවදාකවත් බෑ පින්දුන ඔබත් එක්ක ඉන්න මනුස්සයව සතුටු කරන්න. සතුටු කරන එකම එක දෙයකින් විතරයි. දහමෙන්.